කාලේ තාලයට අද මොකද උනේ? අද මොකද උනේ දන්නවද? ඒකත් මාරු වැඩේ තමයි. හැබැයි ටිකක් කේන්ති කියලා. අහලා තියෙනද කතාවක් මේ නාකි බල්ලෝ කොළඹ යනවා වගේ කියලා. ඒ කියන්නේ කිසිම හාවක් ඌවක් නෑ ඔහේ යන්නම් වාලේ යනවා වගේ කතාවක්. නැත්තම් උන්ට මේ ලෝකේ රහක් නෑ ඔහේ යනවා වගේ. ඒ කියන්නේ අවට මොනවා වුණාද දන්නේ නෑ මොනවා වුණා ප්‍රශ්නෙකුත් නෑ ඔහේ යනවා. ඒකයි නාකි බල්ලෝ කොළඹ යනවා ඔහේ යනවා. නාකි බල්ලන්ට ඉතින් කොළඹ යන ටික කල් යනවනේ. අන්න ඒ වගේ කතාවක් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඉතින් උනේ සිද්ධිය මේකයි. අද මේක පොඩක් මේ රජමහා විහාරයක් ආසන්නයේ සිද්ධ වෙච්ච සිද්ධියක්. මම රජමහා විහාරේ මොකක්ද කියලා කියන්නේ නැහැ. නමුත් මම මේ දඬුමරෙන් එනවා මේ පාර දිගේ එනවා. පාර දිගේ එනකොට මේ කහයිරක්. දැන් කහයිර කියලා කිව්වහම කහයිරේ නීති බොහොම තදයිනේ. එතන මේ කහයිරක් ගාවින් මම දැන් කහයිර ගාව එනවා. දැන් මේ තරුණ පහේ මේ අද ජෙන් සී එක කියලා කියන්නේ මේ වර්තමාන પરම්පරාව. එහෙම නැත්නම් මේ යං ජෙනරේෂන් එකේ තරුණයෝ කීප දෙනෙක් යනවා මේ කහයිරෙන් යනවා. ඉතින් මට කේන්ති කියලා දැන් හිනා යනවා. ඔන්න වෙලා තමයි මට මතක් වුණේ ඔන්න නාකි බල්ලෝ කොළඹ යනවා වගේ කියන කතාව. මොකක්ද දන්නවද සිද්ධිය? මේකේ කොල්ලෝ දෙන්නෙක් chat එකක් දාගෙන යනවා. ඔය යනවා. උන්ගේ පාඩු යනවා. මේ යන්නේ කහයිරේ යන්නේ. අපි වාහන ඔක්කොම තියාගෙන බලාගෙන ඉන්නෝනේ මුන්ගේ අර chat එක දාගෙන මුන් කහයිරේ මීට යනකම්. එතන තව දෙන්නෙක් ස්ක්‍රීන් ඇඩික්ට් වෙච්ච කොල්ලෝ දෙන්නෙක්. ඒ උන් දෙන්න ෆෝන් එක දිහා බලාගෙන යනවා. මොනවා හරි ෆෝන් එකට hina වෙවි ෆෝන් එක දිහා බල එහෙම යනවා. දැන් මුන් හරි එහෙමින් මේ කහයිර පඩියෙන් හරි තට්ටු බිල්ලින් එක ළඟින වගේ එහෙම ඊට යනවා පාර ආරා. දැන් මම අපිත් එක්ක තවත් පිරිසක් වාහන වලින් දෙපැත්තම නතර කරන් බලා ඉන්නවා මේ මුන් ටික පාර පයින්. මොකද්ද කහයිරේ නීතිය? කහයිර මතදී බැරි වෙලා හැප්පුණොත් වැරදක් වුණොත් අපේ රියදුරු මහත්තුරුන්ට නම් බොහොම නීති තදයි. හැබැයි කහයිරේ පණින මිනිස්සුන්ට මොකුත් නීතියක් නැහැ. මුන් ඔය නාකි බල්ලෝ කොළඹ යනවා කියනවා. ඉතින් මට තිරුණේ ඒකයි. දැන් වයසක මිනිස්සෙක් නම් අපහසුයෙන් යන කෙනෙක් නම් කමක් නැහැ. එහෙම නෙවෙයි. කහයිරක් මැදදී පොඩ්ඩක් යනකොට ටිකක් ඉක්මනින් මේ ගමන යන්න එපා. අතපය හතර බලන් උදින මිනිස්සු. මොකද පාර બ્લોක් වෙනවා. පාර තවත් යන්න මිනිස්සු ඉන්නවා. හදිසි ගමන් බිමන් යන මිනිස්සු. මේ මිනිස්සු මේක බලාගෙන ඉන්න වෙන එක. ඒක ටිකක් හරි නෑ වගේ නේද? ඉතින් මට මේක තමයි මට හිතුනේ තියෙන නිසා තමයි මට ඔය වෙලාවේ ඔන්න ඔය පරණ කතාව මතක් වුනේ. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ. ඉතින් ඔයාලත් එහෙමද යන්න කියලා පොඩක් හිතලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ගියා. ජය වේවා.